හායි ඉතින් කොහොමද? ඔන්න අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වෙලාවේ මම ගෙවන මේ කාලය මගේ අත්දැකීමක් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරනවා කියලා හිතුනේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැනටමත් මූලිකවම මම මගේ වීඩියෝස් වලින් මගේ කේල් බබා එක්ක ගෙවන ලයිෆ් ස්ටයිල් එක තමයි වීඩියෝස් කරන්න පටන් ගත්තේ. ඒ අතරම මම කේල් බබාගේ ඩෙවලොප්මන්ට් එක ගැන, එයාට හදන රෙසිපීස් ගැන, ওই වගේ දේවල් සහ ඊට අමතරව පුද්ගලිකව අපේ ඒ කියන්නේ ඩේලි රූටින්ස් ওই වගේ දේවල් ෂෙයා කරගෙන තියෙනවා. අනිත් එක තමයි මම මේ කතා කරන කාරණාව සම්බන්ධව මම මේකට දාලා තියෙන වීඩියෝ එක ගැලපෙන්නේ නැහැ කියලා ඔයගලන්ට හිතෙයි. නමුත් මම මේ වෙනුවෙම වීඩියෝ එකක් කරේ නැහැ. හැබැයි මම ළඟ කේල් බබාගේ තියෙන වීඩියෝස් දාලා මං හිතුවේ මං කතා කරන්න ඕනේ දේ සම්බන්ධව ඔයගලන් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් දැන් කේල් බබාට අවුරුද්දයි මාස 5ක් වෙනවා. මේ ගෙවෙන්නේ කේල් බබාගේ ටිකක් විතර මුරණ්ඩු කාලයක් කිව්වත් හරි. අනිත් දේ තමයි ඇක්ටිව් විදිහට එයාගේ ගොඩාක් වැඩ කරන කාලයක්, දුවනවා පනිනවා හිමින් ගමනක් නැති එක කෝලම් පිරුණු කාලයක්. අනිත් එක පොඩ මේ වචන හැම ගැට ගහ ගන්න කාලයක්. ඉතින් හරිම يعني බලාගෙන ඉන්න ආස කාලයක්. ඒ වගේම තමයි පොඩ්ඩක් විතර හිතුවක්කාර ටිකක් කිව්වට ඒක චුට්ටක් අපිට දැනෙන විදිහ හිතුවක්කාරකමක් තියෙන කාලයක්. ඉතින් වෙලාවක් කලාවක් නැතුව කෑ ගහනවා, කෑ ගහලා අඬනවා. යාට ඕන දේ තමයි යාට ඕනේ. අපි ඉපා කිව්වොත් මොනවාට හරි ඒකම කරන්න බලනවා. එයාගේ කැමැත්තට හැමදේම සිද්ධ වෙන්න ඕනේ වගේ එකක් හිතන. අන්න ඒ වගේ කාලයක් තමයි ඉතින් මේ ගෙවෙන්නේ. ඉතින් මම හිතුවා ඔන්න ඔය දේ සම්බන්ධව මේ වීඩියෝ එකෙන් ඔයගලන් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මට අම්මා කෙනෙක් විදිහට මම දකින සහ මට දැනෙන දේ සම්බන්ධව. ඉතින් මේ ගැන සමහර අම්මලා දන්නවත් ඇති, නොදන්න අම්මලාත් ඇති. දරුවෙක්ගේ ඉපදීමේ ඉඳලා දරුවෙක් කියලා අපි හඳුන්වනවනේ. අන්න ඒ කාලේ පිළිගන්න වයස තියෙනවනේ. ඒ වයස වෙනකල්ම දරුවන්ගේ වයස අනුව එක අවදීන් වලට අපේ දරුවෝන්ව බෙදනවා. ඉතින් ඒ බෙදෙන අවදීන් එක්ක අනාගතයේදී අපේ දරුවා ළමෙක් විදිහට ඉඳලා ඊට පස්සේ යනවනේ සමාජයේ පුරවැසියෙක් විදිහට. ඉතින් අන්න එතකොට ඒ වෙනකොට අපි බබාගේ මේ පෞරුෂ වර්ධනය කරන අවදීන් ටිකක් ගැන මේ කතා කරනවා. ඉතින් ඔන්න ඔය අවදීන් පිළිබඳව මට දැනෙන දේ ගැන මම කතා කරන්න හිතුවේ අද. හැබැයි මම අර කලින් කිව්වා වගේම මම ආයාත්මකව මම මේක කතා කරන්නේ නැහැ. ඔයගලන්ට ඕන තරම් YouTube වීඩියෝස් එහෙම තියෙනවා මේ ගැන හොයන්න පුළුවන්. අතට අම්මා කෙනෙක් විදිහට ඒක හෙව්වත් කමක් නැහැ. ඒක අපිට ගොඩාක් වටිනවා. ඉතින් මේක අඳුන්වනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝලිංගික සංවර්ධන න්‍යාය කියලා. අවදීන් කියලා. ඉතින් සරලවම කිව්වොත් එහෙම මේ අවදීන් 4ක් තියෙනවා. ඒක ඉපදුණු දවසේ ඉඳන් අවුරුදු එකමාරක් වෙනකන්, ඊට පස්සේ ඒ අවුරුදු එකමාරේ ඉඳන් අවුරුදු 3 වෙනකන්, ඊට පස්සේ අවුරුදු 3 ඉඳන් 7 වෙනකන්, ඊට පස්සේ 7 ඉඳන් 12 වෙනකන්, කියන්නේ 13 ඉඳන් ළමයෙක් විදිහට හඳුන්වන වයස වෙනකන් කියලා කියනවා. ඉතින් මේක එක නම් වලිනුත් හඳුන්වනවා. අර මම වයස දෙකක් එකට කරලා කිව්වේ ඒක අර එකටම එකෙන්ම ඉවර වෙනවා, අවුරුද්දම ඉවර වෙනවා කියන්න බෑ. එකමාර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් පළවෙනි අවධිය මුඛාවධිය, දෙවෙනි අවධිය අපි කියනවා ගුදාවධිය, ඊට පස්සේ පාවිකාවධිය කියලාත් කියනවා. ඊළඟට තුන්වෙනි එක ලිංග රූපාවධිය, ඊට පස්සේ නිලීනාවධිය, ඊට පස්සේ ප්‍රජනන අවධිය. එන්න ඔය වගේ කොටස් විදිහට බෙදනවා. ඉතින් ඕක ගැන මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ ඇත්තටම. මට ඕගලන් එක ෂෙයා කරගන්න ඕනේ මගේ දුව කේල් මේ වෙලාවේ ගෙවන්නේ එයාගේ මේ ඔය දෙවෙනි අවධිය තියෙන්නේ ගුදාවධිය නැත්නම් පායුකාවධිය කියන්නේ අන්න ඒ අවධිය. එතකොට මෙයාගේ ඒ අවධියේදී වෙනස් වීම තියෙනවා. එතකොට මම එයාට ඒ වෙනස් වීම එක්ක එයාගේ පෞරුෂ වර්ධනය කරන්න කොහොමද මම එයාට උදව් වෙන්න ඕනේ කියන එක ගැන තමයි මම කතා කරන්නේ. ඊට කලින් පළවෙනි අවධිය කියන්නේ මුඛ අවධිය කියන එක ගැන චූට්ටක් මම කියන්නම් ඔයගලන්ට. දන්න අයත් ඇති. ඉතින්
ඉතින් මේ මුඛයේ අවදියේදී ගොඩක් වෙලාවට බබා කටත් එක්ක ඒ කියන්නේ මුඛයේ තියෙනවනේ මුඛයේ අපි අඳුන කට කියමුකෝ කටත් එක්ක එයා කොහොමද එයාගේ පෞරුෂය වර්ධනය කරගන්නේ. එතකොට එයා කොහොමද ඒකත් එක්ක තෘප්තිමත් වෙන්නේ. ඒ කියන්නේ කටත් එක්ක එයා කොහොමද සතුටු වෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුද්දක් එකමාරක් යනකම් වගේ කාලය ඇතුළත එයා කරන්නේ. එතකොට කිරි බොනවා, ඇඟිලි උරනවා, ඇඟිලි කටේ දානවා, අහුවෙන එක කනවා, ඒ කියන්නේ කටට දා ගන්නවා. ඔය වගේ දේවල්. ඉතින් ඒ දේවල් සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. දැන් අපිත් කරන්න පුළුවන් කටේ ඇඟිල්ලක් දාගත්තොත් එහෙම අයියෝ අත ගන්නවා ටක් ගාලා. බබාට කට ඒ කියන්නේ අතවත් උරන්න දෙන්නේ කටේ ඒ කියන්නේ එයා ගොඩක් වෙලාවට රෙදි ඉඳන් කනවනේ. අන්දන ගවුම ඉඳන් කනවනේ. ඉතින් ওই වගේ වෙලාවට අපි පොඩ්ඩක් සැර කරලා ඕක එපා කියලා කියනවා. එහෙම නැතුව මේ කියන අවධියේදී මෙයාට මේ දේ කරන්න දෙන්න ඕගලගේ අවධානෙත් එක්ක. ඒ කියන්නේ බබා මොන හරි මේ අහුලගෙන කටේ දාගත්තොත් අහුවෙන එකක් කටේ දාගෙන හිර වුණා මොන හරි වුණොත් කියලා අන්න ඒ වගේ දේවල් ගැන අපි පරිස්සම් වෙන්න එපයි. එතකොට මේ දේවල් වල අපි පොඩ්ඩක් අවධානය තියාගෙන මෙයාට මේ ඇඟිලි කටේ දාන ඒවා අන්න ඒවට ගොඩාක් බලපෑම් කරන්න එපා ඒ වගේ එපා කියන්නේ නැතුව මෙයාට මේ වෙලාවේ ඒ දේ ඒ අවධිය තුල වෙන දෙයක් නිසා එයාගේ පෞරුෂ වර්ධනයටත් මේක බලපාන නිසා අපි එයාලට මේ කරන ක්‍රියාකාරකම් ඒ කාලය ඇතුළතදී කරන්න දෙන්න ඕනේ. ඉතින් අනිත් එක තමයි මේ කාලය ඇතුළතදී එයාලට ඕන කරන ඒ තෘප්තිමත් බව නැති වුනහම තමයි අනාගතයේදී මේ සම්බන්ධව ගොඩාක් පෞරුෂහීන වෙලා බබාලා ඒ වැරදි දේවල් වලට යමු වෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් කියනවා. ඉතින් ඒක ඇත්ත කියලා අපිට හිතන්න පුළුවන් උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ගැන අවධානයෙන් අපි කටයුතු කරන්න ඕනේ. හරි. දැන් මම කතා කරන්නේ මගේ කේල් බබා, ඒ කියන්නේ මගේ තුව මේ වෙලාවේ ඉන්න අවධිය ගැන. මූලිකවම ගත්තොත් එහෙම මේ අවධිය ගුද අවධිය කියලානේ කියන්නේ. එතකොට මේ ලිංගික අවයව සම්බන්ධව ඒකත් එක්ක තමයි මෙයා තෘප්තිමත් වෙන්නේ. ඒක කොහොමද කිව්වොත් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ වයස්වල බබාලා ඒ කියන්නේ තමන්ගේ ලිංගික අවයව අත ගන්න යනවා නැත්තම් කලිසමස්සට හරි අත දා ගන්නවා ඊට පස්සේ ගවුමක් උස්සලා බලනවා ඊට පස්සේ තව තැන් වල චූ දානවා ඊට පස්සේ එයා මල පහ කරනකොට එයා ඒ කියන්නේ ඒ දේ කොහොමද තෘප්ති ඒ කියන්නේ ඒ දේත් එක සතුට වෙන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් අපි දැකලා තියෙනවානේ. ඉතින් ඔන්න ඔය දේවලුත් අපි එපා කියලා එයාට බලපෑම් කරන්න ගියොත් එයාගේ අර මේ කාලෙදී සිදුවෙන පෞරුෂ වර්ධනයට පොඩ්ඩක් හානි වෙනවා කියලා කියනවා. ඒතර මම මූලිකවම කතා කරේ බබා අකීකරු වෙලා ඉන්නවා කියලානේ අපේ බබා. අකීකරු කියන්නේ ගොඩක් හඬනවා කෑ ගහනවා කියන දේ අහන්නේ පොඩ්ඩක් හිතුවක්කාර වෙලා ඔන්න ඕකට මූලිකම හේතු වෙන්නේ අපි ගොඩක් වෙලාවට මේ කාලය ඇතුළත බබාට පොටි ට්‍රේනින් කරනවා. ඒ කියන්නේ හරියට මල පහ පිට කරන්න අපි කියලා දෙනවා. ඉඳ ගන්න ඕන පොටි එකක ඉඳගෙන ඒක කියලා දෙනවා. දැන් මගේ බබා නම් මම චුට්ටක් කලින් ඉඳන් ඒක පොඩ්ඩක් try කරා. ඒක මට මගේ ඇරුණා. ඊට පස්සේ දැන් මම ආයෙ try කරන ගමන් ඉන්නේ. දැන් එයා පොඩ්ඩක් අකමැති ඕකේ ඉඳ ගන්න. එයා කැමති නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාගේ මොළයට යනවා අපි ඒව පාලනය කරනවා වගේ එකක්. අන්න එහෙම එකක් යනවා. ඒකත් එක්කම බබාට මෙන්න මේ කාලය ඇතුළතදී කියනවා දැන් අර අපි පාලනය කරන්න යනවා. එතකොට එයාට තේරෙනවා එයා කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේක මෙන්න මේ කාලේ වයස් කාලය ඇතුළතදී තමයි බබා ගොඩක් වෙලාවට තේරුම් ගන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. මටත් තීරණ ගන්න පුළුවන්. මම කැමති දේවල් මට කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ෆීලින් එකක් එයාට මේ වයසේදී එනවලු. එතකොට අර මේ පොඩි ට්‍රේනින් එකේදී වුණත් එයා දැන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ මල පහ පිට කරන්න කලින් ඒක චුට්ටක් නවත්තගෙන ඉන්න. පොඩක් ඒක පාලනය කරන්න එහෙම try කරනවලු. ඊට පස්සේ අපි මොන හරි කියනකොට එපා කියලා නෑ. ඒක පොඩක් කරලා බලන්න ඕනේ වගේ ෆීලින් එකක් එයාට එනවලු. එතකොට එයාට ඕන දේ කොහොම හරි එයාට ඉල්ල ගන්න ඕනේ. මම පොඩක් හැඬුවොත් එහෙම මේක මට හම්බෙයිද? අන්න ඔය වගේ ෆීලින් එකක් එයාට එනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය කරුණොත් එක්ක තමයි අපිට දැනෙන්නේ අපේ බබා හිතුවක්කාරයි හැම වෙලාවෙම ආඩනවා. ඔන්න ඔය වගේ කාරණා මම අර කලින් කියපු දේවල් අපිට දැනෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ දේවල් මග අරගන්නත් අපිට දේවල් ටිකක් තියෙනවා.
ඒ ටික ඒ දේවල් කොහොමද කරන්න කියන එක මම ගොඩක් වෙලාවට YouTube එක බලලා තමයි ඇත්තටම ඉගෙන ගත්තේ. මොකද මටත් ඇත්තටම මේ කාලෙදී ටිකක් අර මම ප්‍රෙග්නන්ට් හින්දාත් මට චුට්ටක් මේ අමාරුයි ওই දේවලුත් එක්ක මෙයා කෑ ගහනවා කරනකොට ඔළුවට දෙනවා. පොඩක් මේ මටත් තරහ යනවා. සමහර දවස්වල මම චුට්ටක් සැර කරන්න වගේ හදනකොට ඇත්තටම අපේ ගෙදර වුණත් හස්බන්ඩ් මම පොඩි වෙලාවකට කියව ගන්න වෙලාවලුත් තියෙනවා. මොකද එයා කැමති නැහැ බබාට නිගමටවත් මම සැරට බලනවටවත් කැමති නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතුවා මේක මම්ම තමා හදා ගන්න ඕන කියලා. සමහර වෙලාවල් තාමත් තියෙනවා මට පොඩ්ඩක් තරහ යන. හැබැයි ගොඩාක් දේවල් ඉවසන්න ඕනේ කියන තැනත් එක්ක YouTube එක බලලා තමයි මට මේ දේවල් නෝට් උනේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට කියනවා බබා මොන හරි දෙයක් ඉල්ලනකොට දැන් එයාගේ අවධානය වෙන දෙයකට යොමු කරන්න කියලා. දැන් අපි එයා ඉල්ලන දේ යාට දෙන්න අපිට බෑ නම් සහ ඒ දේ අපිට යාට දෙන්න හොඳ නැති දෙයක් නම් අපිට ඒ වෙනුවට එයා කැමති දෙයක් ඒ වෙලාවේ දෙන්න පුළුවන් කියලා කියනවා. අනිත් එක තමයි දැන් හඳුමක් උනත් අඳින්න යනකොට එයාට තෝරා ගැනීමක් දෙන්න. ඒ කියන්නේ එයාට දෙයක් කරන්න පුළුවන් වගේ දෙයක් හැඟීමක් නෙයාට ඕනේ. එතකොට අපිට ඒ කියන්නේ දැන් ඇඳුමක් උනත් තෝරගන්න එයාට දෙන්න කියලා කියනවා. ඇඳුම තෝරගෙන අඳින්න. ඒ කියන්නේ කලර්ස් ගැන කියලා දෙන ගමන් ඔන්න ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන් කියලා කියනවා. මෙතන විශේෂම වෙන්නේ අපි මේ අවධිය ඇතුළතදී මෙයා හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි කියන එක දැනගෙන පොඩ්ඩක් අපි වැඩ කරොත් අපිට චුට්ටක් ලේසි මෙයත් එක්ක ගනුදෙනු කරන්න අපේ බබාලත් එක්ක. එතකොට ඒ කියන්නේ කන්නේ බොන්නේ නැහැ ඒ වගේ දේවල් තියෙනකොට අපිට පුළුවන් ඒ කියන්නේ එයා කැමති විදිහට පොඩ්ඩක් හදලා දීලා බලන්න. ඔය වගේ දේවල් ඉතින් කරන්න වෙනවා අපිට. මොකද මේක එයාගේ වැරද්දක් නෙවෙයි. මේ එයා ගෙවන කාලේ මේ ගෙවන අවධියේ හැටි තමයි මේක. එතකොට එයාව චුට්ටක් අර අපි පාලනය කරනකොට පොඩ්ඩක් අකමැති වෙන්න පුළුවන්. හැබැයි අපිට එහෙමයි කියලා හැම දෙයකටම ඉතින් මේ එකඟ වෙන්න බෑනේ. ඉතින් එතකොට අම්මා කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ මෙයා මේ විදිහ තමයි අපි කොහොමද ඒකට එයාව කොහොමද අපි මේ වෙලාවේ යාවත් එක්ක ගනුදෙනු කරන්න කියලා. ඉතින් මේ දේ හින්දා ගොඩාක් වෙලාවට ඉදිරියේදී එයාගේ අනාගතේ එයාගේ පෞරුෂයට මේ දේවල් වැදගත් වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට මේ දේවල් එක්ක එයාට ඒ කාලෙදී අපිට මට ඉතින් සරලවම ගත්තොත් කියනවා එයාට මේ ගුද අවධිය කියන අවධිය චුට්ටක් කියන්නේ ඒ අවධියේදී ලිංගික අවයවත ගන්න හරි ඔය අපි දැන් මම කලින් කිව්වනේ ඒ දේවල් කරන්න නොදුන්නොත් එහෙම මෙයා මේ දේවල් වලින් තෘප්තිමත් වෙන්නේ නැතුව එයා සමාජයට ගියාට පස්සේ ගොඩක් වෙලාවට මේ දේවල් බලාපොරොත්තුෙන් වැරදි වැඩ වුණත් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔන්න ඔය දේවල් සම්බන්ධව තමයි මට කතා කරන්න ඕන වුණේ. ඉතින් මේක හරිම සාමාන්‍ය දෙයක්. මටත් ඒක වෙලාවකට දරා ගන්න බැරි අවස්ථා තියෙනවා. හැබැයි මේක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් අපි චුට්ටක් ඉවසන්න වෙනවා අම්ම කෙනෙක් විදිහට. ඉතින් ඔන්න ඔය දේවල් සම්බන්ධව තමයි ඇත්තට මට කතා කරන්න ඕන වුණේ අද දවසේ. ඔයගොල්ලන්ගේ අදහස් දාන්න. කියන්නේ මේ ගැන මට වඩා ගොඩාක් හොඳටම දන්න මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙන ගත්ත ඒ අම්මලත් ඇත්ති මෙතන. ඉතින් ඒගොල්ලෝ දන්නවනේ ඒගොල්ලන්ගේ අයිඩියාස්, ඒගොල්ලන්ගේ අදහස් මට කියන්න. මම දන්න විදිහට තමයි මම මේක ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේ වෙලාවේ ඇත්තටම මමත් ගොඩාක් වෙලාවට ඉවසනවා. ඉතින් මේ අපි මිනිස්සුනේ සමහර වෙලාවල් වලට පොඩ්ඩක් සැර කරන අවස්ථාද නැතුවම නොවේ. ඉතින් මේ ඔහොම තමයි මගේ වීඩියෝ එක අද දවසේ මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මට කියන්න තියෙන දේවල් සම්බන්ධව. ඉතින් ආයෙත් ලස්සන කියන්නේ වීඩියෝ එකකින් එන්නම්. ඔයගොල්ලන් කැමති වෙන විදිහේ වීඩියෝ එකකින් එන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්න. ආගෙන හිටියට ගොඩක් ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න.